අස්ලාම් අලයිකුම් අයිබෝවන් යාළුවනේ අදත් මම ඔයාලට අරගෙන එන්නේ අස්වැසුම පිළිබඳව විශේෂ වැදගත් පණිවිඩ තුනක්. එකකින් එකක් තමයි ඔක්තෝබර් මාසයට අදාළ දීමනාව. ඒ වගේම දෙවෙනි කාරණාව ඔයාලා දැනටම දැනගෙන ඇති අස්වැසුම සුබසාධක ප්‍රතිලාභය ලබාගෙන සිටින්නන්ගේ පවුල්වලට රජය විසින් ලබා දීමට කටයුතු කර තිබෙන ලක්ෂ 1.5ක මුදල. ඉතින් ඒක කාටද ලබා ගන්න පුළුවන්? පවුල් කීයකටද යාලා ඒක දෙන්න සූදානම් කරගෙන ඉන්නේ? ඒ පිළිබඳව විස්තරත් මම ඔයාලට අරගෙන අවිල්ලා තිනවා. ඒ වගේම තමයි තුන්වෙනි කාරණාව මේ අස්වැසුම දෙවෙනි අදියරයට සුදුසුකම් ලබලා තවමත් මුදල් ලැබුණේ නැත්නම් ඒකට හේතුව මොකක්ද කියලා කරුණු පහක් මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේ විශේෂ වැදගත් පණිවිඩ තුනම දැනගන්න අනිවාර්යෙන් වීඩියෝ අවසානතෙක් බලන්න. ඒ වගේම තමයි ඔයාලා දන්න කෙන යාළුවන්ටත් අනිවාර්යෙන් මේක ෂෙයා කරලා දෙනුවක් කරන්න. මේ වීඩියෝ එක බලන ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරලා bell button එකේ all select කරලා තියාගන්න. මම කියන මේ විදිහට වැදගත්ම පණිවිඩ ඔයාලට notification තුලින් බලා ගන්න පුළුවන් වෙන්න. අපි බලමු පළවෙනි කාරණාව ඔක්තෝබර් මාසයට අදාළ දීමනාව. ඉතින් ඊයේ දවසේ ඉඳලා එයාලා සියලුම ගිණුම් වලට ඒක බැර කරන්න කටයුතු කරගෙන ඉන්නවා. ඉතින් අද දවසේ වෙනකොට ඔයාලට ඔයාලගේ බැංකුව වලට ගිහිල්ලා අස්වැසුම පළවෙනි කාණ්ඩයට මේක ඔක්තෝබර් මාසයට අදාළ දීමනාව ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒත් මම ඔයාලට හැමතිස්සෙම මතක් කරන දෙයක් තමයි අපි වීඩියෝ දාපු සෙනින් ඔයාලා බැංකුව වලට ගිහිල්ලා නිකරුණේ රස්තියාදු වෙන්න පුළුවන් අවස්ථාවලුත් තියෙනවා. ඒ හින්දා මම ඔයාලට නිරන්තරයෙන්ම මතක් කරන දෙයක් තමයි ඔයාලා බැංකුවක ගිය අවස්ථාවක ඔයාලගේ ගිණුමට අදාළ SMS alert එක හදාගන්න කියලා. එතකොට ඔයාලට අපේ වීඩියෝ දානකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ. ඔයාලට ඔයාලගේ ගිණුම වලට මුදල් බැර වුණාම SMS alert එකක් එනවා. ඒ තුලින් ඔයාලට ඒක දැනගන්න පුළුවන්. ඉතින් මේක තමයි පළවෙනි කාරණාව. අනිවාර්යෙන් තවමත් ඔයාලා SMS alert එක හදාගෙන නැත්නම් අනිවාර්යෙන් ඒක හදාගන්න. නිකරුණේ ඔයාලා ගිහිල්ලා බැංකුව ගාන ගිහිල්ලා රස්තියාදු නොවෙන්න තමයි මේ විදිහට මම හැමදාම මේක මතක් කරන්නේ. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව. ඔයාලා දැන්ටම දන්නව ඇති මේ රජය විසින් සූදානම් කර තිබෙන ලක්ෂ 1.5ක මූල්‍ය ප්‍රතිපාදනයක්. සියලුම ප්‍රතිලාභීන්ට නෙවෙයි මේක එයාලා ලබා දීමට කටයුතු කරලා තියෙන්නේ අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් පවුල් 23775කට තමයි මෙයාලා ඒක ලබා දීමට සූදානම් කර තිබෙන්නේ. ඉතින් එයාලා ඒ පවුල් 23775 එයාලා තෝරාගෙන තමයි එයාලට ලබා දීමට කටයුතු කරන්නේ. ඉතින් ඔයාලත් ඒකට සුදුසුකම් ලබන කෙනෙක් කියලා ඔයාලා හිතනවා නම් ඔයාලත් ව්‍යාපාරය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් නැත්නම් ඔයාලා දැනට කරගෙන යන ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීමට ඔයාලට අවශ්‍යතාව තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලගේ වශමේ ඉන්න ග්‍රාම නිලධාරියා ඒ වගේම තමයි අස්වැසුම නිලධාරීන් හමු වෙලා මේ ගැන ඔයාලා දැනුවත් කරලා මේකට ඔයාලගේ නමත් ඇතුළත් කරගන්න කටයුතු කරගන්න. මේ පිළිබඳව රජයෙන් දැනුවත් කළ වීඩියෝ එක තමයි මේකත් අනිවාර්යෙන් ඔයාලා බලන්න. ඒ වගේම තමයි වැදගත්ම පණිවිඩයක් තියෙනවා. අස්වැසුම දෙවෙනි අදියරේදී සුදුසුකම් ලැබලා තවමත් මුදල් ලැබුණ නැති අය ගොඩාක්ම ඉන්නවා. ඒ අයට ඇයි තවමත් මුදල් ලබා ගන්න බැරි වුණේ? ඇයි බැංකු ගිණුම් වලට මුදල් බැර වුණේ නැත්තේ කියලා මම කරුණු පහක් මේ වීඩියෝ එකේ අවසානයේදී මම ගෙනල්ලා තියෙනවා. අනිවාර්යෙන් ඒ ටිකත් බලන්න. ඉතින් වීඩියෝ අවසාන තෙක් බලන්න. ඒ වගේම ඔයාලා දන්න කෙනෙක් යාළුවන්ටත් මේක ෂෙයා කරලා දෙනුවත් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ප්‍රතිලාභ ලබන දුප්පත් සහ අන්ත දුප්පත් සමාජ කාණ්ඩවලට අයත් පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරලා තියෙනවා. එකී අස්වැසුම් ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ මූල්‍ය හා තාක්ෂණික සහාය මත නියම ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ ග්‍රාම නිලධාරී වසම් වල එය ක්‍රියාත්මක කරනු ලබනවා. එම නියම ව්‍යාපෘතිවල ක්‍රමවේදය අනුව හඳුනාගත් දුප්පත් හා අන්ත දුප්පත් පවුල් ඒකකයක් වෙත ඔවුන්ගේ ව්‍යාපාර හෝ රැකියා සැලැස්ම මත පදනම්ව හා ඔවුන් සමග ගිවිසුම්ගත වීමෙන් අනතුරුව රුපියල් 1,50,000ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දෙන සැලසුම් කරලා තියෙනවා. එකී නියම වැඩසටහන යටතේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කොට්ටාස 143ක ග්‍රාම නිලධාරී වසම් 839ක පදිංචි පවුල් අතරින් තෝරා ගනු ලැබ ඇති ප්‍රතිලාභී පවුල් 23775ක් වෙත 2025 සිට 27 දක්වා වන කාලරාමුව තුළ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කර ගැනීම සඳහා යෝජිත මුදල් ප්‍රදානය ලබා දීම පිණිස ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සහභාගී ගැනීම මෙතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. අස්වැසුම සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම සඳහා ඔබට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ 1924 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න. අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබුවාද තවමත් ගිණුමට මුදල් ලැබී නැත. එසේ වීමට හේතුව කුමක්ද?
මේ සඳහා කරුණු කිහිපයක්ම බලපානු ඇත. 1. අයදුම්කරු විසින් ලබා දී ඇති තොරතුරු වැරදි සහගත වීම. 2. අයදුම්කරු විසින් ව්‍යාජ තොරතුරු ලබා දී තිබීම. 3. අයදුම්කරු විසින් ලබා දී ඇති තොරතුරු බැංකු ගිණුම් තොරතුරු සමග නොගැලපීම. 4. අයදුම්කරුගේ හෝ නිවසේ අනෙකුත් පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය තවත් නිවසක පැවතීම නිසා ස්ථාන දෙකක එකම ජාතික හැඳුනුම්පත් අංක පැවතීම. NIC ඩුප්ලිකේට්. 5. තාක්ෂණික ගැටලුවක්. ඉහතින් සඳහන් කළ කරුණු පද්ධතිය සමග සහ ගිණුම් හිමියාට අදාළ බැංකුව ඔස්සේ සහ අයදුම්කරුට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔස්සේ නිවැරදි කර එය පද්ධතිය යාවත්කාලින කළ යුතුය. ඉන් අනතුරුව ගිණුමට අදාළ මුදල් ගිණුම් ගත වනු ඇත.